සල්ලි දීලවත් ගන්න බැරි ඇමරිකාවේ බල්ලගතුම ගුවන් යානය ගැන අහලා තියෙනවද? මේක තමයි අහසේ රජ්ජුරුව විදියට හඳුන්වන්නේ F-22 Raptor 4th generation එකේ ප්‍රහාරක යානයක් විදියටයි ඉතිහාසයට එක් වෙන්නේ. මේකේ වේගය පැයට කිලෝමීටර් 2400ක වේගයකින් යන මාරාන්තික ප්‍රහාරක යානයක්. මෙහි දියුණු පරිගණක පද්ධතියකිනුත් මේක සමන්විත වෙනවා. මේ ප්‍රහාරක යානයේ තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 200කටත් වඩා වැඩි. මේකේ තියෙන අභිරහස් තාක්ෂණය නිසාම ඇමරිකානු නීතියෙන්ම මේක පිටරටට විකුණන එක තහනම් කරලා තියෙනවා. මේකේ තියෙන තවත් සුවිශේෂීම දෙයක් තමයි එන්ජින් වලට පුළුවන් ඕනෑම පැත්තකට හැරෙන්න. ඒ කියන්නේ සතුරු මිසයිලයක් එල්ල කරනකොටත් අහසේ කරනම් දාලා වෙට්ටු දාලා බේරීමේ හැකියාවක් මේ යානය හසුරවන්නාට ලබා දීලා තියෙනවා. F-22 Raptor අහසේ සෙල්ලම් දානකොට නියමුවාගේ සිරුර මත සාමාන්‍ය ගුරුත්වාකර්ෂණයක් මෙන් නවගුණයක බලයක් ඇති වෙනවා. මේ වගේ වෙලාවට නියමුවාගේ මොළයට ලේ ගමනාගමනය නතර වී සිහිය නැති වෙන්න පුළුවන්. ඒ නිසාම ඔවුන් අඳින්නේ කොම්බැට් ඒජ් නම් විශේෂ පීඩන ඇඳුමක්. එය හදවතේ සිට මොළයට ලේ තල්ලු කිරීමකට උදව් වෙන සුවිශේෂීම ඇඳුමක්. සාමාන්‍ය ගුවන් යානයක් නම් අහසේ යන්නේ අඩි 35000ක උඩින්. හැබැයි F-20 Raptor නම් යන්නේ අඩි 65,000කටත් වැඩිය උඩින්. එන්ජිමේ කැරකෙන තල රේඩාර් වලට හොඳින් අහුවෙන්න පුළුවන්. ඒ නිසා F-22 Raptor එකේ වාතය ඇතුළට ගන්න මාර්ගය S අකුර හැඩයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එන්ජිමෙන් කෙලින්ම රේඩාර් තරංග වලට අහුවෙන්නේ නැති විදියට තමයි මේ සුපිරි යානය නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍ය ජෙට් යානාවල මිසයිල හා බෝම්බ තියෙන්නේ තටුවල. හැබැයි මේ යානය නම් එහෙම කරොත් සමබාරතාවය නැතිවෙන නිසා F-22 Raptor එකේ මිසයිල සහ බෝම්බ ගබඩා කරලා තියෙන්නේ බඳේ. සීතල යුද සමයේ රුසියාවේ Su-27 සහ MiG-29 යානාවලට පිළිතුරක් හැටියට තමයි ඇමරිකාව මේ මාරාන්තික යක්ෂයාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ වෙනකොටත් මේ වගේ යානා 195ක් පමණ ඇමරිකාව සතුව තියෙනවා. F-22 Raptor කියන්නේ හුදෙක් යුදයානයකටත් වඩා මිනිස් ඉංජිනේරු විද්‍යාව හා තාක්ෂණය උපරිම සීමාව පෙන්නපු අපූරු නිර්මාණයක්. ඉතින් මේ යක්ෂයා ගැන ඔයාගේ අදහස මොකද්ද? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න.